අපි සමග ගොඩාක්ම සම්බන්ධ වෙලා තියෙන ක්ෂුද්‍රජීවී වර්ගයක් තමයි ප්‍රොටෝසෝවා කියලා කියන්නේ. අපි එහෙනම් ප්‍රොටෝසෝවාවන් කියන්නේ කවුද? ඒගොල්ලන් ගැන විස්තර ටිකක් දැනගමු මේ වීඩියෝ එකේ. ඉතින් මුලින්ම බලමු අපි ප්‍රොටෝසෝවා කොහොමද හොයාගත්තේ. ගොඩාක් සෛල ඒ වගේම ඒක සෛලිකයන් අනෙක් ක්ෂුද්‍රජීවී වර්ග ගොඩක් දෙනා හොයාගත්තේ මේ අන්වීක්ෂය සොයා ගැනීමෙන් පස්සේ. ඉතින් ප්‍රොටෝසෝවා ඉස්සලාම් නිරීක්ෂණය කරේ ඇන්ටන් වෑන් ලිවන් හුක් 1674 ඉඳලා 1716 දක්වා ජීවත් වුණා. එහෙනම් ප්‍රොටෝසෝවාවන්ගේ විශේෂ ලක්ෂණ මොනවද? ඇත්තම අනික් වර්ගවලට අනික් ක්ෂුද්‍රජීවී වර්ගවලට වඩා මේගොල්ලන්ගේ විශේෂ ලක්ෂණ කීපයක්ම තියෙනවා. අපි ඒවා හඳුනා ගමු ඊළඟට. එකක් තමයි මේ සියලුම දෙනා ඒකසෛලිකයි. කියන්නේ සියලුම ප්‍රොටෝසෝවාවන් ඒකසෛලිකයි. ඒ වගේ සත්‍ය න්‍යෂ්ටියක් සහිතයි, ශූන්‍යෂ්ටිකයි. පෝෂණය ගත්තාම රසායනික විෂම පෝෂි. රසායනික ද්‍රව්‍ය මත තමයි මේ සියලු දෙනාම යැපෙන්නේ. ඊළඟට ජීවත් වෙන්නේ තෙතපසේ, ජලජ පරිසරවල, ඒ වගේම සත්ත්ව දේහ ආශ්‍රිතව විවිධාකාරයෙන් ඉන්නවා දකින්න පුළුවන්. ඊළඟ ලක්ෂණය තමයි ප්‍රොටෝසෝවාවන් සාපේක්ෂව ගත්තාම, ඒ කියන්නේ අනික් ක්ෂුද්‍රජීවීන්ට සාපේක්ෂව ගත්තාම අභ්‍යන්තර ව්‍යුහය සංකීර්ණයි. ඒ විතරක් නෙවෙයි පරිවෘත්තීය ක්‍රියාකාරකම සංකීර්ණයි. ඉතින් වර්ගීකරණ මට්ටමක් තියෙනවා ඉව්කැරියෝටාවන් කියලා. ඒ මට්ටමේ සුද්ධ ඒකසෛලිකයන් කියලා තමයි මේ ප්‍රොටෝසෝවාවන්ව හඳුන්වන්නේ. ඊළඟ තව ලක්ෂණයක් තමයි දැන් ප්‍රොටෝසෝවාවන් සමහර අයට සංචරණය කරන්න එහෙම නැත්නම් වෙනත් ආකාරයේ චලන දක්වන්න ව්‍යුහයන් තියෙනවා. විශේෂ ව්‍යුහයන්. මේ කශිකා, ඊළඟට පාක්ස්ම, ව්‍යාජපාද ඒ වගේ ව්‍යුහ. මේ තියෙන ව්‍යාජපාද දරන ඇමීබා. මේ එවුග්ලිනා. කශික ආධාරයෙන් තමයි ඒගොල්ල සංචාරණය කරන්නේ. මේ පාක්ස්ම ආධාරයෙන් මේ සංචාරණය කරන ජලජ පරිසරයේ පිහිනා යන පැරමීසියම් තමයි මෙතන ඉන්නේ. ඊළඟට තවත් ලක්ෂණයක් දැන් මිනිසුන් තුල ඉන්න පරපෝෂිත ප්‍රොටෝසෝවාවන් ඉන්නවනේ. ඒගොල්ලෝ මයික්‍රෝමීටර් 50ට වඩා අඩු ප්‍රමාණයෙන් තමයි යුක්ත වෙන්නේ. ඊටමත් කුඩායි. ඉතින් ප්‍රභා සංශ්ලේෂණය කරන ප්‍රොටෝසෝවාවනුත් ඉන්නවා. ඒගොල්ලෝ තමයි මේ පහලින් දක්වලා තියෙන්නේ ඩයිනෝෆ්ලැජිලේට් මුලින් ඉන්නේ. ඊළඟට එවුග්ලිනා දෙවෙනියට ඉන්නවා. එතන හොඳට බැලුවොත් ඔයගලන්ට පේනවා මේ ආකාර දෙකේම යම් තරමක හරිතලව පේන්න තියෙනවා කොළ පාටි. ප්‍රභා සංශ්ලේෂණය කරන්න. ඉතින් මේ ප්‍රොටෝසෝවාවන්ට සෛල බිත්ති නැහැ. ඒ කියන්නේ සැබෑ සෛල බිත්ති නැහැ. දැන් බැක්ටීරියා වගේ ආකාරවලට සෛල බිත්ති තියෙනවා. නමුත් ආරක්ෂාවට යම් ආවරණයක් තියෙනවා මේගොල්ලන්ට. ඒ ආවරණය තුනී ආවරණයක්. ඝන ආවරණ නැති ප්‍රොටෝසෝවාවන් ව්‍යාජපාත මගින් ආහාර අධිග්‍රහණය කරලා ඒගොල්ලන්ගේ ශරීරය ඇතුලේ තියෙන රික්තක තුලට උකහා ගැනීම සිදු කරනවා. ඒකට කියනවා භක්ෂ සෛලතාවය කියලා. ප්‍රොටෝසෝවා ප්‍රජනනය එහෙම නැත්නම් බෝවීම සිදුවන ආකාර දෙකක් තියෙනවා. අලිංගික ප්‍රජනනය මගින් සහ ලිංගික ප්‍රජනනය මගින්. අලිංගික ප්‍රජනනය මගින් ද්විඛණ්ඩනයෙන්, බහුඛණ්ඩනයෙන්, අංකුරණයෙන්, අභ්‍යන්තර අංකුරණයෙන් සිදු වෙනවා. එතකොට ලිංගික ප්‍රජනනය සංයුග්මණයෙන්, සංයුක්තියෙන් සිදු වෙනවා. ඊළඟට අපි බලමු දැන් ප්‍රොටෝසෝවා විශාල පරාසයක ඉන්න කට්ටියක් නිසා වර්ගීකරණයක් අත්‍යවශ්‍යම වෙනවා. ප්‍රොටෝසෝවාවන් වර්ගීකරණය කරන්නේ කොහොමද කියලා බලමු. දැන් මේ මුලින්ම මම හඳුන්වලා දෙන්නම් ඔයාලට ඉතාමත් සරල වර්ගීකරණයක්. මේක විද්‍යාත්මක එකක් නෙවෙයි, ඉතාමත් සරලයි. බාහිරින් පේන ආකාරය අනුව ප්‍රධාන වර්ග හතරකට බෙදෙන ඇමීබාකාර හැඩයක් තියෙන කට්ටිය ඇමීබා උදාහරණය. ඊළඟ පක්ෂම තියෙන කට්ටිය, ඒ කියන්නේ සිරුර වටා පක්ෂම නූල් වැනි කෙදි රාශියක් තියෙනවා. පැරමීසියම් වගේ අය. ඊළඟ කශිකා තියෙනවා, ටිකක් දිගයි කසයක් වගේ එක. එවුග්ලිනා උදාහරණය. ඊළඟට තව ආකාර වගේක් ඉන්නවා බීජ අනුසාධාරණ. ප්ලාස්මෝඩියම්. ඊළඟට වඩාත් පිළිගත් වර්ගීකරණ ක්‍රමයක් තියෙනවා. ඒක හඳුන්වා දුන්නේ BM හොනික්බර්ග් සහ තවත් පිරිසක් එකතු වෙලා, ඒ කියන්නේ විද්‍යාඥයන් පිරිසක් එකතු වෙලා ඒ අදාළ විද්‍යාත්මක කමිටුවෙන් ලබා ඇති යෝජනා අනුව හදපු වර්ගීකරණයක්. එතකොට මේකේ ඒ කියන්නේ ප්‍රොටෝසෝවා වංශය උපවංශ 4කට බෙදලා තියෙනවා. ඒ තමයි මේ දක්වලා තියෙන්නේ. උපවංශ 4 සාකෝමැස්ටිගෝෆෝරා, පොරොසෝවා, නිඩොස්පෝරා, සිලියෝපෝරා.
වෙන වෙනම දක්වලා තියෙනවා. ඉතින් මේ වර්ගීකරණ මට්ටම් නැවත නැවතත් ඒ ලක්ෂණ අනුව බෙදා දැක්වීම කරනවා. අපි වෙන වෙනම මේවා සලකලා බලමු. උදාහරණත් එක්ක ඉස්සෙල්ලාම පළවෙනි උපවංශය සාකෝ මැස්ටිගොෆෝරා සුප පන්ති, ඒ කියන්නේ සුපිරි පන්ති 3කට බෙදෙනවා. මැස්ටිගොෆෝරා, සාකොඩිනා සහ ඔපඩිනාටා කියලා. අර මැස්ටිගොෆෝරා කියන කට්ටිය තවත් පන්ති 2කට බෙදෙනවා. ෆයිටෝමැස්ටිගොෆෝරා සහ සූමැස්ටිගොෆෝරා කියලා. ඊළඟට සාකොඩිනා එහෙම බෙදිලා නැහැ. ඔපඩිනාට නැවතත් පන්ති 3කට බෙදෙනවා. රයිසෝපෝඩියා, ෆයිටෝප්ලාස්මියා, ඊළඟට ඇක්ටිනෝෆෝඩියා. ස්පොරොසෝවා කෙලින්ම පන්ති 3කට බෙදෙන්නේ. ටෙලොස්පෝරියා, ටොක්සෝප්ලාස්මා, හැප්ලොස්පෝරියා. ඊළඟට නිඩොස්පෝරා, මික්සොස්පොරිඩියා සහ මයික්‍රොස්පොරිඩියා කියලා පන්ති 2කට බෙදෙනවා. සීලියෝෆෝරා එකම පන්තියක් තියෙන සීලියාටියා කියලා. සාකෝමැස්ටිගොෆෝරා බලමු මේගොල්ලන්ගේ ලක්ෂණ තියෙනවද කියලා. මේ උපවංශයේ චලනය ෆ්ලැජෙල්ලා එහෙම නැත්නම් කශිකා වලින් හෝ ව්‍යාජපාද මගින් තමයි සිදුවෙන්නේ. සමහර අය මේ ආකාර දෙකෙන්මත් සංචරණය කරනවා. ඉතින් මේගොල්ලන්ගේ තවත් වැදගත් ලක්ෂණයක් තමයි ඒකරූපී න්‍යෂ්ටි තිබීම. මේගොල්ලෝ නැවතත් සුපිරි පන්ති 3කට බෙදෙනවා. මුලිනුත් ඒක හඳුන්වලා දුන්නා. පළවෙනි සුපිරි පන්තිය මැස්ටිගොෆෝරා. මේගොල්ලන්ගේ ශරීරය පෙතිකුලයකින් ආවරණය වෙලා තියෙන්නේ. චලන ඉන්ද්‍රියන් ෆ්ලැජෙල්ලා, ඒ කියන්නේ කශිකා. මේ සුපිරි පන්තිය අලිංගික ප්‍රජනනය සිදුවන්නේ කල්පවත්නා දී ඛණ්ඩනය මගින්. ඒ වගේම පන්ති 2කට බෙදෙනවා මේ සුපිරි පන්තිය මැස්ටිගොෆෝරා. පළවෙනි පන්තිය තමයි ෆයිටෝමැස්ටිගොෆෝරා. මේගොල්ලන්ට කශිකා එකක් එහෙම නැත්නම් දෙකක් තියෙනවා. මේ පහලින් දක්වලා තියෙන ඒ උදාහරණ. එව්ග්ලිනා මුලින්ම ඉන්නවා, ඊළඟට සෙරේටියම් ඉන්නවා දෙවෙනියට, තුන්වෙනියට ඉන්නවා නොක්ටිලූකා. ඊළඟට දෙවෙනි පන්තිය සූමැස්ටිගොෆෝරා. මේගොල්ලන්ට ක්ලොරොෆිල් දරන වර්ණ දේහ නැහැ. නමුත් මේගොල්ලෝ පරපෝෂිතයි. පරපෝෂිතයි කිව්වේ අනික් අයගෙන් තමයි යැපෙන්නේ. මේගොල්ලන්ටත් කශිකා එකක් නැත්නම් දෙකක් නැත්නම් කීපයක් තියෙන්න පුළුවන්. උදාහරණ ගත්තාම මුලින්ම ඉන්නවා ලිෂ්මානියා, ඊළඟට ට්‍රිපොනසෝමා, ට්‍රයිකොමොනස්, ට්‍රයිකොනිම්ෆා. ඒ ආකාර 4 එතන දක්වලා තියෙනවා. ඊළඟට සුපිරි පන්තිය. ඊළඟ සුපිරි පන්තිය තමයි සාකොඩිනා. පන්ති වලට බෙදෙන්නේ නැහැ කියලා කලින් කිව්වා. මේ සුපිරි පන්තියේ රාති ජීවීන් බඩවැල් වල පරපෝෂිතයන් ලෙස තමයි ජීවත් වෙන්නේ. මේගොල්ලන්ගේ ශරීරය පක්ෂම වගේ ආනතව තියෙන කෙඳි පේලි කීපයක් තියෙනවා. උදාහරණ තමයි ඔපලිනා, සෙලරියෙල්ලා. ඊළඟට තුන්වෙනි සුපිරි පන්තිය ඔපලිනාටා. මේගොල්ලන්ගේ ශරීරයේ චලනය ව්‍යාජපාද මගින් තමයි සිදුවෙන්නේ. සුපිරි පන්තිය තවදුරටත් ඔවුන්ගේ ලක්ෂණ අනුව පන්ති 3කට බෙදෙනවා. බලමු මේ පන්ති 3 මොනවද කියලා. පළවෙනි පන්තිය රයිසෝපෝඩියා. පළවෙනි ක්ලාස් එක රයිසෝපෝඩියා. දැන් වර්ගීකරණ මට්ටම් යනකොට ක්ලාස්, සුපර් ක්ලාස් ඔය වගේ බෙදෙනවා. ඉතින් මේ උදාහරණ මෙතන දක්වලා තියෙන ඇමීබා, ෆෝරමිනිෆෙරන් සහ මයිසෙටා සෝවාන්. දැන් පිළිවෙලින් දක්වලා තියෙන්නේ ඒගොල්ලෝ. ඊළඟට දෙවෙනි පන්තිය පයිරෝප්ලාස්මියා. මේ පන්තියට අයිති සතුන් පරපෝෂිතයි. ඒ වගේම තමයි සංචරණ ව්‍යුහයන් නැහැ. බීජ අණුත් නැහැ. ඒක විශේෂ ලක්ෂණයක්. කුෂ්ඨවංශීන්ගේ රතු රුධිර සෛලවල කුඩා පරපෝෂිතයන් ලෙස ජීවත් වෙන උදාහරණ තමයි බේබිසියා. ඊළඟට තුන්වෙනි පන්තිය ඇක්ටිනෝපෝඩියා. මේ පන්තියට අයිති සතුන්ගේ ව්‍යාජපාද ගෝලාකාර ශරීරයෙන් බිහිදෙන අක්ෂීය සූත්‍රිකා සහිතයි. ඒ වගේම සාගරාකාර සාගර සහ මිරිදි ආකාර දෙකම ඉන්නත් පුළුවන්. රේඩියෝ ලේරියන් සිලිසියස් කවච කියලා කවච වර්ගයක් තියෙනවා ඒගොල්ලන්ගේ. ඒ කියන්නේ සාගරේ ඉන්න. ඊළඟ මියගිය කට්ටිය රේඩියෝ ලේරියන් ළගේ මේ කවච සාගර පතුල එකතු වෙලා රේඩියෝ ලේරියන් ශ්‍රාවය කියලා එකක් හදනවා. ඊළඟ රාමුවේ මේගොල්ලෝ උදාහරණ ඉන්නවා. කොලසෝම්, ඇක්ටිනෝෆ්‍රිස්, ඇකැන්තේට්‍රා. මෙන්න ඒ කට්ටිය. කොලසෝම් මෙතන දක්වලා නැහැ. ඇක්ටිනෝෆ්‍රිස්, ඇකැන්තේට්‍රා. බලන්න කවච ආකාරයක් එහෙමත් තිබුණා ඒකේ. ඊළඟට ඔන්න ප්‍රොටෝසෝවා ආකාරයේ සාකෝමැස්ටිගොෆෝරා කියන උපවංශය තමයි අපි මෙච්චර වෙලා කතා කරේ. ඊළඟට දෙවෙනි උපවංශය තමයි පොරසෝවා. ඒගොල්ලන්ගේ පන්තිය කොටස් 3යි. පන්ති
තුනක් තියෙනවා. ටෙලස්පෝරියා, ටොක්සෝප්ලාස්මා, හැප්ලොස්පෝරියා. ඔන්න ස්පොරසෝවා ලගේ ලක්ෂණ තමයි මේ තනිකරම ඒ කියන්නේ බඩවල් වල තමයි මේ කටි ඉන්නේ අන්තරා සර්ගයි. ඒ වගේම මේ සතුන් විශේෂ චලන ඉන්ද්‍රියන් නැහැ. මොකද ඒගොල්ලෝ බඩවැල් තුල ඉන්න නිසා චලනයක් අවශ්‍ය වීමක් සිදු වෙන්නේ නැහැ. පෝෂණයත් ළඟට එනවා, ජලය ඒවත් තියෙනවා බඩවැල් වල. ඒ නිසා චලනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ආහාර ශරීරගත කිරීම සඳහා පමණක් ප්‍රයෝජනවත් වන ව්‍යාජපාද කියන්න පුළුවන්කම තියෙනවා. එතකොට ධාරක සෛල විනිවිද යාමට උපකාරී වන ඉදිරිපස අග්‍ර සංකීර්ණයක් තියෙන්න පුළුවන්. ඒ වගේම මේ උපවංශයට පන්ති 3ක් ඇතුළත් වෙනවා. ඒක මුලිනුත් දැක්වුවා. ටෙලොස්පෝරියා පළවෙනි පන්තිය. මේ සතුන් තුල ස්පොරසයිට් දිගු ආකාර තියෙන්නේ. ඉතින් ප්‍රජනනයේ අලිංගික හා ලිංගික ආකාර දෙකම තියෙනවා. පෘෂ්ඨවංශින්ගේ රුධිරය සහ බඩවැල් වල පරපෝෂිතයන් ලෙස ජීවත් වෙනවා. උදාහරණ මොනොසයිටිස්, ප්ලාස්මෝඩියම්. ප්ලාස්මෝඩියම් ගැන නම් අහලා තියෙනවා. මැලේරියාව එහෙම හදන ආකාර එහෙම ඉන්නවා. ඊළඟට දෙවෙනි පන්තිය ටොක්සෝප්ලාස්මා. මේ පන්තියේ ප්‍රජනනයේ අලිංගික ආකාර පමණයි. ඒ වගේම ඒ අලිංගික ආකාරයත් අභ්‍යන්තර අංකුරණය මගින් තමයි සිදු වෙන්නේ. එතකොට ඒ අංකුරණය සිදු වෙද්දී මව්සෛලයේ නව සෛල දෙකක් නිපදවීම සිදු කරනවා. එහෙම නිපද සෛල දෙකක් නිපදවලා මව්සෛලයේ අවසානයේදී විනාශ වෙනවා. බීජාණු හදන්නේ නැහැ. උදාහරණ තමයි ටොක්සෝප්ලාස්මා. ඔන්න තුන්වෙනි පන්තිය හැප්ලොස්පෝරියා. මේ පන්තියේ බීජාණු ඇමීබොයිඩ් ආකාර වෙනවා. ඒ වගේම ප්‍රජනනය බහුකණ්ඩනය හරහා සිදු වෙනවා. ඒ කියන්නේ අලිංගික ප්‍රජනන ක්‍රමයක්. බහුකණ්ඩනය බහුවිකණ්ඩනය මගින් විතරයි ඒක සිදු වෙන්නේ. හැප්ලොස්පොරිඩියම්, චේතියොස්පොරිඩියම් කියන උදාහරණ දෙක තමයි එතෙන්දී අපිට කතා කරන්න තියෙන්නේ. ඔන්න ඒ උපවංශය ගැනත් කතා කරා අපි. ඊළඟට තුන්වෙනි උපවංශය නිඩොස්පෝරා. පන්ති දෙකයි. අපි මේ පන්ති දෙක ගැන වෙනම කතා කරමු. ඉස්ලාම නිඩොස්පෝරා හඳුනගමුකෝ. මේගොල්ලොත් පරපෝෂිතයන් තමයි. විශේෂාකාරී චලන දක්වන ඉන්ද්‍රියිකාවන් නැහැ. ඊළඟ ද්‍රව්‍ය සූත්‍රිකා එකක් නැත්නම් කීපයක් තියෙන පුළුවන්. බීජාණු තියෙනවා. ඒ වගේම මේ බීජාණු ධාරකයකට ආසාදනය වුණොත් ද්‍රව්‍ය සූත්‍රිකාව මුදා හරිනවා. ඒක ඒ කියන්නේ ද්‍රව්‍ය සූත්‍රිකාව ධාරක පටකයට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ ඒ සතා ඉන්න ධාරක සත්වයාගේ පටක වලට සම්බන්ධ වෙනවා. එතන පන්ති දෙකයි. පළවෙනි එක මික්සොස්පොරිඩියා. එතන මේගොල්ලන්ගේ බීජාණු විශාලයි. න්‍යෂ්ටි කීපයක් තියෙනවා. සාමාන්‍යයෙන් බාහිර සෛල පරපෝෂිතයන් තමයි මේගොල්ලෝ. මික්සොබොලස්. ඊළඟට මයික්‍රොස්පොරිඩියා. මේගොල්ලන්ගේ බීජාණු කුඩායි. ඒ කියන්නේ න්‍යෂ්ටි එකයි තියෙන්නේ. අන්න ඒක තමයි වෙනස. මේ බීජාණු තනි කපාටයක් සහිතයි. ඉතින් සාමාන්‍යයෙන් අන්තර් සෛලීය පරපෝෂිතයන් මේ කට්ටිය. ඒ කියන්නේ සෛල ඇතුලේ ඉන්නේ. නොසේමා බොම්බයිසිස් තමයි උදාහරණය. ඔන්න අපි හතරවෙනි උපවංශයටත් ආවා දැන්. සීලියෝෆෝරා. සීලියාටියා තමයි උදාහරණ. ඉතින් සීලියෝෆෝරා මුලින් හඳුනාගත්තොත් මේගොල්ලන්ගේ සංචරණ ඉන්ද්‍රියිකාව පාක්ෂම. ඒතර එක පන්තියක් විතරයි තියෙන්නේ සීලියාටියා විතරයි. මේගොල්ලන්ගේ චක්‍රීය ඉන්ද්‍රියන් ඒ කියන්නේ කෙඳි වගේ සීලියා කියලා කියනවා, පාක්ෂම කියලාත් කියනවා. ඊළඟ මේ ආකාරවල සංකෝචන රික්තක එකක් නැත්නම් කීපයක් තියෙන්න පුළුවන්. න්‍යෂ්ටිය ගත්තාම ඒක ද්විරූපී. උදාහරණ තමයි පැරමීසියම්, බෝටිසෙල්ලා, බැලටීඩියම්. මේ දක්වලා තියෙන්නේ ඒකට. ඔන්න මෙතෙක්කල් භාවිතා කරමින් ආපු විද්‍යාත්මක වර්ගීකරණය තමයි දැන් මම ඔයාලට හඳුන්වලා දුන්නේ. ඒ වගේම තව අලුතෙන්ම ඉදිරිපත් වෙච්ච තවත් වර්ගීකරණයක් තියෙනවා. ඒ ගැනත් විස්තර අපි පසුව දවසක කතා කරමු. ඉතින් ප්‍රොටෝසෝවා වලට එකම ආකාරයේ කාබනික සහ අකාබනික සංයෝග තමයි අවශ්‍ය වෙන්නේ. රසායනික විෂම පෝෂින් කියලා මුලිනුත් හඳුන්වා දුන්නා. ඉතින් මෑත වසරවලදී පරපෝෂිත ප්‍රොටෝසෝවාවන් වගා කිරීම ජනප්‍රිය වුණා. ඒ කියන්නේ වගා කිරීමේ පර්යේෂණවලදී ඒ ක්‍රමය ජනප්‍රිය වුණා හේතුව රෝගබෝ කරන පරපෝෂිතයන් ඒ වගේ කට්ටිය හඳුනා ගන්න පරීක්ෂණ කරන්න වගා කිරීම අවශ්‍ය වෙනවා. ඉතින් පරපෝෂිතයනුත් ඒ කියන්නේ ප්‍රොටෝසෝවා පරපෝෂිතයනුත් වගා කිරීමේ ක්‍රියාවලියට ඒ කියන්නේ
පර්යේෂණ සඳහා යොදා ගැනීම සිදු කරා. හොඳයි. ඔන්න අපි ප්‍රොටෝසෝවාවන් ගැන සම්පූර්ණ විස්තරයක් කතා කරා.